අයිබෝවන් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ඉතින් අද Learn Hub Educational Zone YouTube channel එකෙන් මම ඔයාලත් එක්ක අද සාකච්ඡා කරන්න යන්නේ 2024 PO Maths paper එකේ දෙවෙනි කෙටි ප්‍රශ්නය අසමානතා. හරිද? මගේ මේකේ බලාපොරොත්තුව තමයි හැමෝම හදන සාම්ප්‍රදායික ක්‍රමයේ නැතුව වෙනස් ක්‍රමයකින් ඉතා ඉක්මනට මේ ගාන හදා ගන්න පුළුවන් විදිහක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් මේ වීඩියෝ එක අවසාන වෙනකන් ඇතුලේ හිටියොත් මම හිතනවා ලොකු දෙයක් එකතු කරගනී කියලා. හරි. අපි වැඩේට බහිමු. හරි. මම මේ අඳගත්ත කාඩිසියම් ප්ලේන් එකක් තියෙනවා. අපි බලමු අපිට දීලා තියෙන ශිත දෙක. y සමානයි x ඍණ එකේ මාපාංකය x ඍණ 3 මාපාංකය ධන 1 කියන ශිතය සහ y සමානයි 5 ඍණ x. මෙන්න මේ ශිත දෙක සම්බන්ධයෙන් තමයි ගාන අහලා තියෙන්නේ. මේ ශිත දෙකෙන් ආවරණය වෙන ශිතිකෝණාශ්‍රයේ වර්ගඵලය හොයන්න කියලා අපිට තියෙනවා. හරිද? එතකොට අපි මුලින්ම මොකද කරන්න ඕනි? මෙන්න මේ ශිත දෙක මේ කාර්සිය කොණ්ඩාංග තලයේ ඇද ගන්න ඕනි මුලින්ම. ඒකට ගොඩ දෙනෙක් කරන්නේ මේ කණ්ඩාංග හොයලා මේ විදිහට දෙයක් තමයි කරන්නේ. මම පෞද්ගලිකව ඒ වෙලෙට කැමති නැහැ. අපි බලමු ඒක ඇද ගන්න විදිය මගේ විදියකට. පළවෙනියෙන්ම අපි හොයාගමු මෙන්න මේ ප්‍රස්ථාර දෙකේ සමමිතික ලක්ෂය. එතනින් අපි වැඩේ පටන් ගමු. අංක 1. ආරම්භයේදී මෙන්න මේ මාපාංක ලකුණ ඇතුළේ තියෙන්නේ මොකද්ද? x ඍණ 3. මෙන්න මේ x ඍණ 3 කියන එක බිංදු කරනාගේ මොකද්ද කියලා අපි බලමු. මේ x ඍණ 3 බිංදු කරනාගේ මොකද්ද? x ට ධන 3 ආදේශ වුණ පුළුවන්. එහෙනම් මෙන්න මේ y සමානයි x ඍණ 3 මාපාංකයේ ධන 1 කියන ශිතේ සමමිතික අක්ෂය තමයි x සමානයි ධන 3 කියන එක. අපි ඒක කඩේකින් මෙහෙම මාක් කරගමු. x සමානයි ධන 3 කියන රේඛාකරණ මම මෙන්න මෙහෙම මාක් කරනවා. ඊගාවට බලමු මාපාංක ලකුණ ඇතුළේ තියෙන්නේ කවුද? x. x බිංදු කරනගේ x සමානයි බිංදුව. එතකොට මෙන්න මේ ශිතේ සම්මිතික අක්ෂය මොකද්ද? x සමානයි බිංදුව කියන තැන. x සමානයි බිංදුව අක්ෂය තියෙන නිසා මම ඒක අමුතුවෙන් මාක් නොකර ඉන්නවා. හරි. දැන් අපිට තියෙන ශිත දෙක නිර්මාණය කරන්න. අපිට අවස්ථා දෙකක් තියෙනවා දැන් මෙතනදි සලකන්න. මාපාංගයක් කියන්නේ ධන අවස්ථාවක් තියෙනකොට ඍණ අවස්ථාවක් තියෙනකොට ඒ දෙකෙන් ධන අවස්ථාව තමයි පෙරිලා මේ ප්‍රස්ථාරය විදිහට ඇඳෙන්නේ. හරිද? අපි මේ මාපාංග ලකුණ ඇතුලේ තියෙන ශිතය ධනවන අවස්ථාවක් සලකමු. මාපාංග ලකුණ ඇතුලේ තියෙන ශිතය ධනවන අවස්ථාවකදී මෙතනින් එන්නේ කවුද? x ඍණ 3 ධන 1. අවසාන වශයෙන් x ඍණ 2 කියලා. දැන් අපිට අඳින්න තියෙන්නේ x ඍණ 2 ශිතය. එයා අඳින්න ඕනි මොන ප්‍රාන්තරය තුලද? මෙන්න මේ කැල්ල ධනවන ප්‍රාන්තරය තුල. මේ කැල්ල ධනවන්නේ මොන ප්‍රාන්තරය තුලදීද? x 3ට වඩා විශාල වෙන ප්‍රාන්තරයේදී. x 3ට වඩා විශාල වෙන ප්‍රාන්තරයේදී තමයි මෙන්න මේ x ඍණ 2 කියන ශිතය පවතින්නේ. අපි ඒක ලියාගමු. x විශාලයි හෝ සමානයි ධන 3 වෙන විට තමයි සමාන ලකුණේ සමාන වෙනවා. x විශාලයි 3 වෙන ප්‍රාන්තරයේදී තමයි මෙන්න මෙයා මාපාංග ලකුණ ඇතුලේ ධන අගයක් ගන්න. හරි. අපි මේ ශිතය අඳිමු. x 3ට වඩා විශාල කියන්නේ මෙන්න මේ පැත්තනේ. එන්නේ මේ පැත්තේ තමයි දැන් මෙන්න මේ x ඍණ 2 කියන ශිතය ඇඳෙන්නේ. x ඍණ 2 කියන්නේ යාගේ අංකක් වන්නේ ඍණ 2 වෙනවා. x ඍණ 2 නිසා අනුක්‍රමණය 1යි. x ඉස්සරහින් තියෙන සම්මුතිය 1 නිසා. එතකොට x ඍණ 2 ඉඳන් අනුක්‍රමණය 1 වෙන. ඒ කියන්නේ අංශක 45න් යන රේඛාවක් මේ x සමානයි ධන 3 ඉඳලා ඇඳෙන්න ඕනි මෙන්න මේ පැත්තට. මේ තමයි අපිට ඕනි ප්‍රාන්තරය තුල ශිතය x ඍණ 2 ශිතය අපිට උවමනා ප්‍රාන්තරය තුල. දැන් අපිට හොයන්න තියෙන්නේ x 3ට වඩා කුඩා වෙලාවට මෙයා ඍණාගයක් ගන්නවා. අන්න ඒ වෙලාවේදී අපිට මේ ඕනි වෙන ශිතය තමයි ඊගාවට අඳින්න තියෙන්නේ. හරි බලමු මේක ඍණ වෙන වෙලාවට මේක ඍණ වෙන වෙලාවට එන්නේ මොකද්ද? ඍණ x ධන 3 ධන 1. ඒ කියන්නේ ඍණ x ධන 7ද. මේ ඍණ x ධන 4 ශිතයේ තියෙන මොන ප්‍රාන්තරය තුලද? දැන් මෙයා ඍණ වෙනා කියන නිසා x කුඩායි 3 කියන ප්‍රාන්තරය තුල.
පැහැදිලිද? මේවා මෙහෙම ලියන්න ඕනි දේවල් නෙමෙයි. ඔයාලා ප්‍රැක්ටිස් වුණාට පස්සේ මේක මොකක්ද කියන්නේ බොක්කෙම එනවා. හරිද? එතකොට ඍණ x ධන 4 කියනකොට අන්තක්ඛණ්ඩයේ ධන 4යි අනුක්‍රමණයේ ඍණ 1යි කියන්නේ අංශක 45 මෙන්න මේ පැත්තට තමයි දිවෙන්නේ. ඊට පස්සේ අපි මෙන්න මේ ශීතය අඳින්න ගමු. පහ ඍණ x. දැන් x කියන එකේ සම්මිතිකාංශය තිබෙන්නේ කොතනද? x සමාන 0 අවස්ථාවේදී. x සමාන 0 අවස්ථාවේදී x සමාන 0 අවස්ථාවේදී සම්මිතිකාංශය තියෙන්නේ මෙන්න මේ y අක්ෂය ඔස්සේ. හරිද? එතකොට මේ මාපාංගය ඇතුළේ තියෙන අගයේ ධනාගයක් ඉන්න නම් x අනිවාර්යයෙන්ම ඉන්න ඕනේ 0ට වඩා සක්ෂේ ධන පැත්තට වෙන්න. හරිද? එතකොට x විශාලයි බිඳුව විතරදී මෙයා මේ ශිතය අනිවාර්යෙන් මොකද්ද? මෙතන ශිතය ධන x බවට පත් වෙනවා. එතකොට මෙයා එන්නේ පහ ඍණ මාපාංග ලකුණ ඇතුලේ ධන x වෙනවා. මෙතන ඉස්සර ඍණ ලකුණක් තියෙන නිසා පහ ඍණ x වෙනවා. මොන ප්‍රාන්තරය තුලද? ප්‍රාන්තරය x විශාලයි බිඳුව විට x විශාලයි බිඳුව විට. හරි අපි මේක අඳිමු. පහ ඍණ x කියන්නේ ඍණ x ධන පහ වගේනේ. එතකොට ධන පහ තමයි අන්තක්ඛණ්ඩය වෙලා තියෙන්නේ. මෙතනදී තමයි y අක්ෂය කැපෙන්නේ. හරිද? එතකොට පහ ඍණ x කියන්නේ අනුක්‍රමණය ඍණ 1යි. අංශක 45න් තමයි මේක දිවෙන්න ඕනේ. හරි. x ට වඩා විශාල වෙලාවෙදී මෙන්න මේ විදිහේ ප්‍රස්ථාරයක් දෙන්න ඕනේ. ඊට පස්සේ මාපාංග ලකුණ ඇතුලේ ලකුණ ඍණ වෙන අවස්ථාවකදී මොකද වෙන්නේ? ඒ කියන්නේ x කුඩායි බිඳුව කියන මෙන්න මේ පැත්තට වෙන්න x අගේ තියෙන අවස්ථාවකදී මෙයා ඍණ x බවට පත් වෙනවා. මේ මාපාංග ලකුණ ඇතුලේ එක්කින ඍණ x බවට පත් වෙන වෙලාවට ඇතුලේ තියෙන ඍණත් එක්ක ගුණ වුණාම මෙයා පහ ධන x බවට පත් වෙනවා. පහ ධන x බවට පත් වෙනවා. එතකොට එයාගේ ප්‍රාන්තරය x කුඩායි බිඳුව කියන ප්‍රාන්තරය. එතකොට x කුඩායි බිඳුව කියන ප්‍රාන්තරයේදී අන්තක්ඛණ්ඩයේ ධන පහයි අනුක්‍රමණය ධන පැත්තට ධන දිශාවකට tan කෝණයක් ආනතව 45ක් ආනතව මෙන්න මේ විදිහේ ප්‍රස්ථාරයක් තමයි එන්නේ. ඔන්න ඔය විදිහේ ප්‍රස්ථාරයක් තමයි එන්නේ. හරිද? දැන් අපි ගාණය අහන්නේ මොකද්ද? ගාණය අහන්නේ මෙන්න මේ ආවෘත වෙන කොටසේ වර්ගඵලය. ඕක තමයි ගාණය අහන්නේ. මේක කොට එක්ස්ට්‍රා කරුණු මම ඔයාලට පහසු වෙන්න තමයි මේ කියා දුන්නේ. ඔයාලට ඒවා එකපාරම අඳින්න පුළුවන් ඇති මං හිතන්නේ. මේක මං කාට හරි පහසුවක් වෙයි කියලා තමයි මම මේ ටික කරේ. නැත්නම් අපිට ඕනි වෙන්නේ මේ ප්‍රස්ථාරය විතරයි. මං කියා දෙන්න යන ක්‍රමයට අවශ්‍ය වෙන්නේ මේ ප්‍රස්ථාරය විතරයි. හරි. මෙතන මෙහා ගාන හදද්දී මම උනත් මුලදී ඒ වගේම තව මම දන්න කොට දෙනෙක් මුලදී මේ ගාන හදන්නේ මෙන්න මේ කණ්ඩාංක දෙක හොයලා. මේ කණ්ඩාංක හොයලා මේ කණ්ඩාංක හොයලා කණ්ඩාංක ජ්‍යාමිතිය වගේ දෙක හොයලා ඊට පස්සේ තමයි මේ විදිහට දිගක් හොයාගෙන මෙයාගේ වර්ගඵලය ගන්න හදන්නේ. මම පොඩ්ඩක් වෙනස් ක්‍රමයක් කියලා දෙන්නම්. අපිට ඒ කණ්ඩාංක හොයන්න නැතුව මෙන්න මේ දිගවල් විභේදනය මගින් අපිට මේකේ වර්ගඵලය හොයාගන්න පුළුවන්. දැන් මේ හැදලා තියෙන ඍජුකෝණාංශයන්නේ. ඍජුකෝණාංශයේ මෙන්න මේ පාදයයි මෙන්න මේ පාදයයි හොයාගත්තම අපිට පුළුවන් නේද වර්ගඵලය හොයාගන්න. හරි. කණ්ඩාංක හොයන්න නැතුව අපි බලමු මේ පාද හොයාගන්න පුළුවන්ද කියලා. මම කියන හොයන විදිය. මේ බලන්න මේ 4 ඉඳන් 5 වෙනකම් ඒකක කීයක්ද? එකක එකක් තියෙන්නේ. මේ කෝණයක් කීයද අංශක? අනුක්‍රමණය එකක් වෙච්ච නිසා මේ හැම කෝණයක්ම අංශක 45යි. අන්න ඒක නිසා මෙන්න මේ එක ඒකකයක් මේ පැත්තට අංශක 45කින් විභේදනය කරොත් අපිට මෙන්න මේ පාදය හොයාගන්න පුළුවන්. දැන් අපිට හොයාගන්න තියෙන්නේ මෙන්න මේ පාදය. මේ බලන්න. මෙතන ඉඳන් මෙතෙන් අපි දැන් දන්නවා ඒකක 3යි කියලා. එන්න මේ ඒකක 3 කියන එක මෙන්න මේ දිග කොටසෙන් නේද විභේදනය වෙලා එන්නේ. එතකොට මේ කොටසෙන් විභේදනය
ඒකට 3ක් විදිහට මෙහෙම ආවනම් අපිට හොයාගන්න පුළුවන් මෙන්න මේ කැලල කොච්චරයිද කියලා. හරි. ඒ විදිහට බලමු. දැන් ගාන හදාගෙන යන්නේ කොහොමද කියලා. අපි මුලින්ම මෙන්න මේ කැලල OX කියලා දාගමු. මේව කරන්න ඕනේ වෙලේ නෙමෙයි මම ඔයාලට පැහැදිලි වෙන්න ඕන නිසා කියලා දෙන්නේ. හරිද? අපි මේ OX කියන කැලල හොයමු. අපි මේකට Y කියලා දාගමු. හරි. දැන් අපිට ගන්න පුළුවන් සම්බන්ධය මෙන්න මේ OX කියන කැලල සමානයි XY කියන කැලල cos 45 ගින් විභේදනය කරාම එන අගයට පැහැදිලිනේ මෙන්න මේ XY කියන කැලල cos 45 ගින් මේ පැත්තට විභේදනය කරාම එන අගයට මෙන්න මේ OX කියන කැලල සහ OY කියන කැලල සමානයි. මොකද මෙතන අංශක 45 මෙතන අංශක 45. මේක 90යි මේක ත්‍රිකෝණී ත්‍රිකෝණයක්. OX කියන එක සමානයි OY කියන එක සමානයි XY ගේ cos 45 සංරචනය. දැන් XY කීයද අපි දන්නවා ඒකක 1යි. 1 වැඩි කිරීම cos 45 යන එකයට මූල 2යි. හරි. එතකොට අපිට මේ OX කියන එක එනවා 1ට මූල 2යි ඒකක කියලා. ඒකක කියලා. හරිනේ. ඊට පස්සේ අපි බලමු මෙන්න මේ x මෙතන මොකක් කරලා ලකුණක් දාගමු. z වගේ z කියලා දාගමු. මෙන්න මේ x z කියන එක හොයා ගන්න පුළුවන්. මෙතන g කියලා දැම්මොත් g z කියන එක කෙනා එන්නේ මෙන්න මේ x z කියන එක කෙනාගේ මේ පැත්තට තියෙන cos 45 විභේදනය. හරිද? ඒක ලියාගමු. x z cos 45 කියන එක සමාන වෙනවා x z cos 45 කියන එක සමාන වෙනවා g z ට. හරි. එතකොට g z කියන එක අපි දැන් දන්නවා 1 3යි කියලා. එහෙනම් අපිට x z නේ දැන් හොයා ගන්න ඕනේ. x z කියන එක හොයා ගන්න පුළුවන්. g z බෙදීම cos 45 කියන එකයි. හරිද? GZ අපි දැන් හොයාගන්න වෙයි. මේක පේනවනේ. එකක 3යි කියලා cos 45 කියන්නේ එකයට මූල 2යි. එතකොට GZ කියන කැලල එනවා 3යි මූල 2යි ඒකක කියලා. හරිද? දැන් අපි මේ හොයාගත්ත ඒවා දෙක භාවිතයෙන් පහසුවෙන්ම වර්ගඵලය හොයාගන්න අපිට පුළුවන්. හරි. අපි වර්ගඵලය හොයමු. ඍජු කෝණාංශයේ වර්ගඵලය කියන එක නම් සමාන වෙනවා OY වතාවක් මෙන්න මේ OZ කියන කැලල OY වතාවක් OZ කියන කැලල OY කියන දේ කීයද? අපි හොයාගත්තා OX සමානයි OY OX සමානයි OY OX සමානයි OY. එතකොට එකේ එකට මූල 2යි වැඩි කිරීම OZ කියන්නේ මෙන්න මේ OX කැලේ XZ කියන කැලේ එකතු. ඒ කියන්නේ එකයට මූල 2 ධන 3යි මූල 2යි. හරිද? දැන් ඉතින් පාසුල් කිරීමක් තියෙන්නේ. ඒකෙන් අපිට කෙලින්ම වර්ගඵලය ගන්න පුළුවන්. එකයට මූල 2 වතාවක් එකයට මූල 2 ධන සුළු කරමු. එකයට මූල 2 ධන 3යි මූල 2 කියන්නේ 1 ධන වෙනවා 7 යට එනවා මූල 2 වතාවක් මූල 2. එතකොට අවසාන උත්තරේ එනවා 7 බෙදීම 2යි කියලා. හැබැයි මේක සමහර මාකින් වල පැහැදිලිව කියලා තියෙනවා. වර්ග ඒකක කියලා දාන්න කියලා. අනිවාර්යයෙන්ම මේකත් අවසාන උත්තරේ ලියන්න වර්ග එකක කියලා. බලන්න අවසාන උත්තරේ දැන් හරි. මේක ඛණ්ඩාංකයක් හැදුවොත් ඉඩක් යනවා වෙලාවක් යනවා. මම මේ හිමීට පැහැදිලි කරලා මේ ගාන කියා දුන්නාට මේක හදන්න උපරිම විනාඩි 2ක් ඒ වගේ ප්‍රමාණයක් තමයි යන්නේ. ඔයාලා ටයිම් බැලන්ස් කරගන්න මාර්ලේසි මේ ක්‍රමයෙන් හැදුවා.
හරිද? ඉතින් මේකේ අඩුපාඩු තියෙනවා නම් මොනවා හරි කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම දිගටම රැඳිලා ඉන්න කියලා ඉල්ලනවා. මම හිතනවා මොකක් හරි දැන් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් අපේ YouTube channel එකේ දිගටම රැඳිලා ඉන්න කියලා ඉල්ලලා සිටිනවා.